ගී ටික වුණත් දැන් අපි ගෙදර මල ගෙදරක් තව ළමෙක් ඉපදුනම හදනොත් මේ වගේ අපි ගහක තියනවා නේද? පැංගිරි ගහක. ඔව්. ගී ටික තියලා තියෙනවා. එතකොට ඒ කාල සීමාව ඉවරුනාම පැංගිරි ගහෙන් ගෙනල්ලා අපි සුදුසු වෙලාවක් බලලා සුදුසු දිනයක් අපිට අන්න 7 දවසකට කලින් කපු මහත්තයාට බුලත් දීලා ආරාධනා කරනවා. කපු මහත්තයා මේ අපේ ගෙදර අහවල් දිනේට අපි දානේ සකසා ගන්නවා. අපිට එන්න පුළුවන්ද? මොකද අපිට දිනයක් දෙන්න කියනවා. ඒතර කපු මහත්තයාට එන්න බැරි නම් බෑ කියනවා, පුළුවන් නම් පුළුවන් කියනවා. එහෙනම් එදාට ගන්නට කිව්වොත් ඒ වෙලාවෙම අපි අතෝරකාරයන්ට කියලා 4 දෙනෙකුට බුලත් දෙනවා. අතෝරකාරයෝ? ඔව්. ඒ කියන්නේ දානේ උයන අය. පිරිමි අය උයන්නේ. ගෑනු කිසිම කෙනෙක් කිට්ටු වෙන්නේ නැහැ. උයන්නේ පිරිමි අය? ඔව් ඔව්. මේ අර මල්ලිලා හැම උයන්නේ ওই පුතාලා. ඒගොල්ලෝ උයන්නේ. Geser lagi. Mati wani bandar di Andungan adu Tumanggalle mi mau dapat mi hikirin nisa api ada adu Tumanggalle tamai mi sudah nangin mi wani bandar di yang nisa tamai mi adu Tumanggalle ada ni wani bandar di yang upati di ini liarwe hunu kati ඉතින් උන්වහන්සේ වන්නි බණ්ඩාර පේදාත් බණ්ඩාර අනුවත් බණ්ඩාර කියලා නන්දුනක් පරමගෙන මේ වන්නි හත්පත්තුම බණ්ඩාර කරවල තියෙනවා. ඉතින් මේ සිංහල මේ අපේ මේ දෙයයන් වහන්සේ හරක් පස්සොන්ට දරුවන්ට ගොවිතැන්පත් වලට ඉතාමත්ම හොඳ ආරක්ෂාවක් දීලා බණ්ඩාර කරවල මේ තියෙන හින්දා උන්වහන්සේ උදෙසා තමයි අපි මේ අඩුක්කු මංගල්‍යයද ආරම්භ කරන්නේ. යහපතක්ම වේවා කියලා මේ අපි අතෝරකාරයෝ හැටියට මේ වැඩ කරනවා. කපු මහත්තයා හවසට පූජා වඩන්නවා. ප්‍රධාන කොට ඉතින් මේ අතෝරකාරය දෙන්න තමයි ඉස්සරේ බාරගන්නේ. සියලුම දේ ඉතින් නිවැරදිව කිසිම වරදක් කරන්නේ නැතුව කරන්න පොරොන්දු වෙනවා කියන එකෙන් තමයි මේකෙන් අදහස් කරන්නේ. මෙතනින් පස්සේ ඉතින් අපිට ඔය 10 ලිටර තේකක් බොනවා ඇරුණුකොට අඩුක්කුව මංගල්‍ය පුදා වලට ගන්න කිසිම ආහාරයක් නැහැ. බුලත් පිටක් ඇරුණුකොට වංගෙ කිහෙ මොහොතේ වගේ නැති. අදත් මොකද කියලා හිතන්නේ. තමයි මාත්‍ය මේ කහදියර කොතලේ කියන්නේ. මේක පන්සල් වල, දේවාල වල, විහෙර විහාර වල අනිවාර්යයෙන්ම තියෙනවා. මේ රජමාලිගාවල රජුරුව ළඟ ඉතින් මේ තියෙන්නේ මේ කොතලේ රන් කොතලේ. රත්තරන්ින් හදපු කොතලේ තමයි තියෙන්නේ. අපි ඉතින් මේ මැටි කොතලින් තමයි මේ රාජකාරී කරන්න ගන්නේ. ඉතින් මේ කවුරුත් දන්නේ නැහනේ. දැන් ළමෙක් වුණත් මිදුලක වැටුනොත් එහෙම එකපාරම ගිහින් ඒ අම්මලා අප්පච්චිලා ගන්නේ
අප්පෝ මගේ රන් කොතලේ කියලා. ඉතින් ඒක කොතලේ කොයිතරම් වටිනවද? රත්තරන්ින් හැදුවා මේ වාගෙන් ළමයාත් වටිනවා කියන එක තමයි කියන්නේ. දැන් මේ කොතලේ කියන එක මොකක්ද කියලා සමහර අය දන්නේ නැහැ. මේ කොතලේ මේ කෙඹිය බලන්න මේ වට ලස්සනට හදලා තියෙනවා. මේ වතුර ගන්නට මේ ලස්සන හැඩයක් තියෙනවා මේකේ. ඉතින් මේ කොතලේ වටිනාකම මේක තමයි. එතන වෙනම කාමරයක් වෙනම ලිපක් අලුතෙන් හදන ලොකු ගල්ගෙඩි දාලා ලොකු හැලගෙඩි වල උයන්නේ මේ ඉතින් මුළු දවසම උයනවා. දැන් කමතේදී කොයින් මැන් එක කියනකොට මේ අලුත් අස්වැන්නෙන් අඩුක්කු දානයක් දෙනවා කියලා. ඒකේ මූලිකව මට තුනේ අඩුක්කු කියන්නම් කෑම. නැත්නම් ආහාර. කාට හරි පිරිනමන දේව දානයක් වගේ කියලා. හැබැයි මේ කාටද මේ දේව දානය දෙන්නේ කියන එක මට පොඩි ගැටලුවක් වගේ තිබුණා. මේ දේව දානය මුළු ගමම එකතු වෙලා නෙවෙයි දෙන්නේ. සමහරවිට එක පවුලක් තමන්ගේ තදාසන්න ආශ්‍රය කරන පිරිස කැඳවලා මේ දානය දෙනවා. හැබැයි මේ දානය දෙන්නේ තමන්ව ආරක්ෂා කරන තමන් අදහන කිසියම් දේව ආත්ම සමූහයකට. ඒක හරියට නිකන් තමන්ගේ ඊටම ප්‍රබල නෑදෑයෝ පිරිසක් බොහොම කාලයකට පෙර මිය ගිය අය දේව ආත්ම හැටියට ඒගොල්ලෝ බලා ගන්නවා කියන අදහස මේ අඩුක්කු දානෙ දීමේ පරමාර්ථය තියෙනවා. වන්දිමණ්ඩල දෙයයන් නැති. එයාට මේ අපි දානයක් මුදුන්පත් කරලා අපේ ඉතිරි අනාගතේ අපේ ගොවිතැන් දරුකටව හරක්වසු ගහකොළ ගෙදර දොර අපි මේ ආරක්ෂා කර දෙන්න කියලා අපි මේ දානේ මේ දෙයයන් නැතිද මේ පාර වෙලා උඩුවියනකුත් සමග උඩුවියන් ඒ සමග උඩුවියන් බාර වෙලා අපේ මේවා මේ ඉතින් අවුරුද්ද දිගට මෙතින් අවුරුද්දක් ගත වෙනවනේ. ඒ කාලේ දෙනවා ලෙඩ කිසි දෙයක් නැති. මුදින් ඉතින් කිරියෙත්නවා වගේ හරියන්නේ කියනවා අපි මේ මුදුන්පත් කරද්දී. අපි එහෙම තමයි මේක ඉතින් අර පාරම්පරික ඉතින් අපි මුල්ල ඉඳලා අපි අත්තා මුත්තා කිරිකිත්තා පටන් කාලේ ඉඳලා අපි මේ කරන ආපු දෙයක් මේ. ඒකේ පිහිටක් අපිට තියෙනවා. නැත්තම් බෑනේ. කැලේ කොලේ සත්ත්ව සර්පයෝ ඔක්කොම මේ අපිට මේ ආරක්ෂා කර දෙනවා බෙදෙන්න අපේ. ඉනිට දාන්නේ හොදන හැම දෙයක්ම මේ කාඩි හැලියට දාන්න ඕන. කාඩි හැලියත් අයින් කරන්නේ තුන් වරුවක් ගියන් පස්සේ තමයි එළියට ඒ වතුර ටික විහික්කා කරන්නේ. හිතකම් මේ ගේ ඇතුලේ තියෙන්න ඕන. මේ පාවට්ටා සමහර පළාත් වල ආඩතෝඩ කියලා කියනවා. අපි මේ පැත්තේ කියන්නේ පාවට්ටාතු කියලා. මේක එල්ලනවා මේ දොර ගාව. එතකොට මල ගෙදරක් හදිස්සි කිලි ගෙදරකින් එනවා නම් ඒ එන එක්කෙනා උතෙන්ට ඇවිල්ලා බලනවා බලපුවම මෙතන දෙය රාජකාරියක් කරනවා. එහෙම නැත්නම් මේ දෙය යන්නේ ලෙඩ හැදුණු කෙනෙක් ඉන්නවා. ඒ හින්දා කිලි ගෙදරින් යන්න හොඳ නැහැ කියලා අපව බෑලා වෙන පණිවිඩයක් කියලා ඒ කතා කරගෙන යනවා. ඒ ආව කතාව. එතකන් මේ අත දැක්කා නම් එන්නේ හැන්දෑවේ 4 පස්සේ තමයි එනවා නම් එන්නේ. මේ අතේ තියෙන වටිනාකම මෙහෙම මේකේ අතු ගන්නට එහෙම කරනකොට හොඳට මේ හොඳට නැදීලා ඒ අතු ටික හොඳට එනවා. ජරාව අතු ගාලා දාන්න පුළුවන් හොඳට මෙහෙම. ඒ හින්දා තමයි මේක ගන්නෙ. නැත්තම් අබාතු හොඳයි. අබාත් කී කරුනේ කොලේ මේක ගන්නකම වැඩි. මේක හරි හොඳයි. ඒ හින්දා තමයි මේක මේ ප්‍රයෝජනෙට ගන්න. අනිත් එක විශේෂ දෙයක් ඖෂධයක්. අස්කඩි මෙන්න ගුණපාල අස්කඩි. මොකද මේ පැත්තෙන් ගින්දර දාන තව මං ගෙනත් දෙන්න. ඇතුලේ මොනවද දැරි වෙලි මොනවද? එහෙම නෑ. ඕකේ. එයිකෝ. හොඳයි ඈ. ඔව් ඒක තමයි ගත්තේ. මුළු බඩ. ඈ? කනකොල වර්ගයක් තියෙනවා. ඔව්. ආමුක්ක. මේක ආමු දානෝනේ. දාන. ඔව්. අපි නගෝ. බලන්න. හරි. ඉංග්‍රීසිද? ඔව් එනත. දැන් හරිද? මේ කරපන් ඔව් මේ ගල් වලට කවර අර කවර වෙන්නේ හොඳ කොල්ලේ දීපන්.
කවර් දැන් ඔය කරපන් මේ වැඩේ නම් අව මේ පත්කොලේ කියලා තමයි කියන්නේ ඉස්සෙල්ලා කියනවා ඉතින් ගමේ කියනවා ඉතින් පත්කොලේ ගේන්න කිව්වෝ කියනවා ගහකින් කපාගෙන වගේ පත්කොලේ වහම මුත්තා කියලා කොනේ කොම්බින් සයිටින් නේ පතලේ දාන්න ඉන්නකොට හොයනවා හොයන්න නැහැ දෙයියන්ට බාර වෙලා වී ටිකක් තියලා පතනට යනකොට හරකා ඉන්නවනේ ඒ හරකා අල්ලන්න බෑ අපි මේ ඊයේම ඇවිස්සෙන හරකා මේ පෙරේදා අල්ලන්න බැරුව වීඩියෝ කරා මේ ලොකු මිව්වා අවිස්සිල මොනවවත් කරන්න බෑ කට්ටිය ගිහිල්ලා අන්තිමට ඇන්දෑවේ ගිහිල්ලා මේවා කරගත්තා මොකද දෙයියන්ට අරුක්කෝ අවල් දවසේ හදනවා කිව්වා විතරයි අර මිව්වාගේ අර ඇවිස්සිල්ල නෑ මේ කලපුලත් නෑ යතට ඕනේ දෙන්නට අරන් ගියා ඉතින් මෙවුවා මිනිස්සු බොරු කියලා මේ කියන්නේ නමුත් වැඩේ කරලා බලන්න ඕනේ අනිත් එක අපේ කුඹුරු වලට අලියනවා කොයින්දල හිටලා ඒ අලියනකොට මේ දෙයියන්ට බාර වුණාන් පස්සේ මේ අලියෙන්නේ නැහනේ ඒ අස්සන බාරු කරන්නේ නැහනේ අලියයි මොකද දේවපත්‍ය හරියට දිනන නම් දෙයියන්ට අඩුක්කු දානේ හරියට දෙනවා නම් දෙයියෝ අය අස්සන ආරක්ෂා කරනවා නැත්තම් කොහොමද මේ වගේ ජීවත් වෙන්නේ මේ ඌරෝ මේ වටටම කැලෑවල වලින් ඌ එක් කඩිය ගහලා මේ විනාශ කරන්නේ නැහනේ නැඳින් ගියාටවත් එච්චර පාළුවක් කරන්නේ නැහැ මේ අඩුක්කු දානේ වටිනාකම ඒකයි. ඒකයි අපි මේ හැම කෙනෙක්ම මේ අඩුක්කු දෙන්නේ. දැන් කොළඹ මිනිසුන්ට අඩුක්කු දෙන්න ඕනේ නැහැ. කොළඹ වගා කරන්නේ නැහැ නේ මොකද? ඒකට අඩුක්කු මොකද්ද කියන්න දන්නේ? වටිනාකම මොකුත් නැහැ. බස් එකට හරි නැංගා, කාර් එකට නැංගා, ජිප් එකට නැංගා ගියා. ආපහු ගෙදර ආවා. දැන් මෙහෙම නෙවෙයි කැලේ කොලේ යන්න ඕනේ, පාරේ යන්න ඕනේ, සතා සර්පයා ඉන්නවා. උන්ගේ මේ කරදර නැතුව යන්නේ ඇයි? ඒ දේව බාරේ තියෙනවා අපට. ඉතින් ඒ නිසා මේ රාජකාරිය දිගටම කරගෙන යන්නේ. මේ බඩේ කැක්කුම හැදිලා තිනවා දෙයියන්ගේ මේ ලෙඩ හැදිලා මට මතකයි මේ මල්ලිගේ කම්බුල් ගෙඩි මේ දෙපැත්තෙම මතුවිලා මොනවාවක් කරගන්න බැරි වුණා දෙයියන්ට වී ටික තියලා ගෙදරින් යනකොට මම කොල්ලා නැගිට්ටනේ පහවදා අලුප්පු ඇදුවා ඉතින් ඔය නෑ කියලා කියන්නේ කොහොමද ඒ දේව බැල්ම තියෙනවා මේ අරගෙන 100ක් දෙනත් බැලුවා එයාගේ දාණි හැදියනේ එයාට අයිති මුදුන්පත් කරන දාණි හැදිය ඒකේ තමයි මේ අර එයාගේ ආයුධේ සටහන් කරනවා ඔව් අලියාගේ හෙන්ඩුව මොන් හෙන්ඩුව අලියා බලන්න හෙන්ඩුව මේක අර ඒක අර දැනගන්න ලකුණු තමයි මේ භෝජනේ කියලා වැන්ජනේ කියනවා. ගාන කීන්නේ තෝ. නෑ. අර එහායකද? ඉලිපෙල්ල බලපුවම පෙන පිපිච්චම ලුණු හොඳ ගාන ඇවිල්ලා තියෙනවා. ගිනිපෙල්ල ගින්දරට පෙන මදිනෝනේ. ඒ ලුණු හොඳ ගාන. නැත්තම් ගිනිපෙල්ල නිමිල ලුණු තියාල වතුනවා වගේ. ඔව්. අරක ලුණු දුප්පත් මේ ලුණු පෙනවා පුදුනවා. ඔන්න යන්න මොකටද යන්නේ? දැන් මේ චාරිත්‍රය එහෙම නැත්නම් මේ යාතු කර්මය බොහොම කාලක් ඉඳලා පැවැතෙනවා වගේ. මීට අවුරුදු 5කට උඩදී පටන් ගත්ත එකක් නෙවෙයි. පරම්පරා ගානක් අවුරුදු 100 ගානක් මේ දේ සිද්ධ වෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මෙම දානෙ දීම නිසා ඒගොල්ලන්ට යමක් ලැබෙනවා, පෙරලා ලැබෙනවා. ඒක පිළිබඳව මිත්‍යාවක් නැහැ ඒ අය තුල. දැන් මේක බාහිරව ඉන්න කෙනෙක් දකි මේක මිත්‍යාවක් වගේ. ඒක බාහිර ඉන්න කෙනා හිතන විදිහ. හැබැයි මේ දානේ පිරිනමන අය තුල කිසිම විදිහක සැකයක් සංකාවක් නැහැ. ඒ අය එම දානේ දීම නිසා විශාල සහනයක් හා විශාල රක්ෂාවරණයක් ලබා ගන්න බව පේනවා. මංග තියාගෙන මැදල්ල නැහැ. දාන් තියාගන්න වින්දරයි ඔක්කොම. දැන් අපි හුඟක් විට අපි දන්න ආඳුන දේවල් එක්ක තමයි හුඟක් ගනුදෙනු කරන්නේ. සමහර විට ගංගාවක් වෙන්න පුළුවන්, ගහක් කොළක් වෙන්න පුළුවන්, මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඒවා හුඟක් අපි දන්න දේවල්. සමහරවිට බෙහෙත් හේත් වෙන්න පුළුවන්. මේවා අපි දන්නේ. දුම්මරල්ලන්නේ දැන් මේ කිරුටි ඔයාලා සූදානම් වෙන මොහොත කිරුටි හොඳට හැදෙන්න කියලා තමයි මේ දෙයියන්ට යාඥා කරලා හැබැයි අපිට ස්පර්ශ කරන්න බැරි අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා. සාමාන්‍ය පොදු මතය තමයි, පොදු අත්දැකීම තමයි ඒවා ප්‍රතික්ෂේප කරනවා Tamanට අල්ලා ගන්න බැරි, ස්පර්ශ කරන්න බැරි දේවල්. හැබැයි දිව්‍යත්වය ඒ වගේ දෙයක්. මේ වතුර ටික දැන් අර ධාරේ වටට තමයි ඉන්නේ. මේ වතුර ටිකේ බලෙන් තමයි මේ යෙදිය මේ පදමට එන්නේ. දැන් වටට වතුර තියෙනවා. යටින් හොඳට තැම්බෙනවා.
දැන් අර වතුර පිපිගෙන ඉන්නේ වතුර රක්තේගෙන ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙලා යනකොට නතර වෙනවා නතර වුණාම ගෙඩිය තැම්බිලා තියෙනවා. කර වෙන්න ඉස්සර ගන්න ඕන. නැම්බුන් නැත්තම් ගැලවෙන්නේ නැහැ. දැන් මේ රත් වෙලා තියෙන පදමට ඇවිල්ලා තියෙනවා හොඳයි. ඉතින් දැන් මේක හොඳට රත් වුණාන් පස්සේ මෙච්චර දඟලන්න දෙයක් නැහැ. ටක් ගාලා ඉනවා මෙයා ගෙඩියට. දැන් මේක ගතට ගත්තා. මේකේ පිටි තියනවද කියලා අපි මෙහෙම බලනවා. මෙහෙම බලනවා දැන් හිල් පේනවා නම් පිටි නෑ. ඒක මෙහෙම ඔබනවා. මෙහෙම ඔබල ආපහු මේකට දානවා. මේක දැන් ඒකෙදී අවශ්‍ය ගානට පදමට පිටි ටික යෙදිලා තියෙනවා. දැන් බය නැතුව හදන්න පුළුවන්. ඩුක්කු මංගල්‍ය හදලා දානේ වළඳලා දෙයන්නාසේ ඊට පස්සේ මේ භෝජන සංග්‍රහය රාජ භෝජන සංග්‍රහය භෝජන වශයෙන් තමයි මේ භෝජනයක් මේක මේ භෝජනයක් වශයෙන් තමයි කිරි රොටි වළඳන්නේ ඊළඟට මේ කිරි රොටි උයන්නේ නැහැ දෙයියන්ට දෙන්නේ නැතුව ආසාවකට කවුරුවත් උයලා දෙන්න කිව්වටවත් උයලා දෙන්නේ නැහැ මොකද තව දෙයියන්ට මේ හැදුවේ නැහැ දෙයියන්ට හැදුවෙන් පස්සේ තමයි දැන් මේ ගෙදර පිටි කොටන්නේ කැවුම් යන්ට අරුවම පිටි කොටන්නේ මේ අලුත් තාල් වලින් මේ දෙයියන්ගේ දානේ ආවර උනාට පස්සේ දැන් අදින් පස්සේ පුළුවන් මේ ගෙදර පිටි කොටන්න ඒ සිරිතක් වශයෙන් ඒක එහෙම තමයි කරගෙන යන්නේ අලුත් තාල් වලින් කවදාවත් මොනවා දෙයක් වුණත් කොටන්නේ නැහැ දෙයියන්ට දෙන්න. නෝ පුතා. එතකොට ඒක ස්පර්ශ කරන්න බෑ. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයක් මේ අය. එතකොට ඒ සංකල්පයේ සමග හෝ සත්‍ය වශයෙන්ම ඒ පේන්නේ නැති වුණාට එහෙම දෙයක් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. හා මේගොල්ලන් කටයුතු වලින් ඒක ඉතාම මැනවින් ඔප්පු වෙනවා. යමක් තියෙනවා කියලා සලකන ආයත මේක මිත්‍යාවක් වුණාට ස්පර්ශ කරන්න බැරි මානයක නොතිබුණාට ඒක මේ ආයත ප්‍රත්‍යක්ෂයි. භෝවාහම් දුරාජංගන් දේවංගම් පවදිනා දේකට දිරාජ්පාලේකට වාන්සේ වෙල්ලස්සේ වියල් වේගමනාගම හුණු ගැටේගෙතරින් දෙවීව දාල්ල කුඩා කදරගමින් මහා කදරගම වරන් අරගෙන ඉර පායන හදට ඉටන් ඉර බහිනා තැන්ට නෙල්ලි ගෙඩියක් කාසා මහන්න ලංකාදීපේ අල්ලා වදාළ වැඩ ඉන්න ආදිවාසීවන්‍ය බණ්ඩාර හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට දේදස් බණ්ඩාරානුවස් බණ්ඩාර දිවාසීවන්‍ය බණ්ඩාර ගිහල නම් හතන්නම් තුනා පඩමෙද වදාළ වැඩ ඉන්න ආදිවාසීවන්‍ය බණ්ඩාර හාමුදුරුවන් වහන්සේ පාංච සූර්යනා දෙන්න ඔබ වහන්සේලා වැඩම කර වදාරන්න යහපතියයි භූවා. කාලේ ඔරලෝසු නැහැ. ඊළා වැඩවේල දිගට බලන සෙන්දිරි කමල් පිපිලිද කියලා සෙන්දිරි කමල් පිපිලි කියලා ඉතින් කියන පොඩි කෙනෙකුට එහෙම කියනවා සෙන්දිරි කමල් පිපිලි නැතුවත් මේක විචාර කරගන්න ඕන හින්දා කන්න ඕන හින්දා කියන සෙන්දිරි කමල් දැන් පිපිලි තියෙනවා කියලා. ඒකට ආයේ ලොකු කෙනෙක් ගිහින් බලන්න. ඒකට පිපිලි නැහැ. පිපෙනකන් ඉතින් ඉන්නේ. ඒ වෙලාවක් නැහැ. හරියට පිපිනවා කියන්නේ 4ට සෙන්දිරි කමල්. සිටින්නේ ගති වරං කදිරාපුර
ගොසින්නේ සනිගත්තු පොත රඹපත දිලෙන්නේ වණිය බණ්ඩාර දලු මුර මෙතැන්නේ ඔලවාන්සේ ලුකුමංගල්ලට කරොරණ්ඩයි ඔලවාන්සේ කන්නලව කරන්නේ ඔලවාන්සේට වෙසක් මා දිනේදී පුඩුවන් දවසක ඔබ වහන්සේගේ අඩුක් මඩුව ඔප්පු කර හිටන වේලාව වෙනකන් කිසියම් අපල උපහාද්‍රාවල් හතුරු ආන්තරාවල් වෙන්ට නොදී මේ ආතුරේ හොගිනි වදුරු නොදන්නා දරුවෝ ආරක්ෂා කර දේවා දිවාස්වන්නිය බණ්ඩාර හාමුදුරුවන් වහන්සේ ඉඳුල් පාවාඩ දහතුන්ට ලැබිලා නොඉඳුල් බුලත් ධ්‍යාන වලට ඔබ වහන්සේ දෝලි පිටින් බාලි පිටින් නැතුන් අහුම් පිටින් කොඩි කෝරම් පිටින් පාංච සූර්ය නාදෙන් ඔබ වහන්සේ වැඩම කරවදාරන්ට යහපති ආයි මොහායි මොහායි තුන්වෙනි පාර අපහත් වන්දිල් කරනවා ඉතින් කරලා ඉතින් අපිට තියෙනවා දැන් ඇතුල් වෙන්න මේ ඔක්කොම හදා බෙදලා සේනාවට දෙන්න කියලා. සේනාව ඉතින් ඔක්කොම පැදුරු දාලා ඔක්කොමලා වාඩි වෙලා ඉන්නේ. වතුර වාජන ඔක්කොම තියලා ඒ කට්ටියටත් අය දෙන්නේ ඉඳුල් කරලා නෙමෙයි. කෙහෙල් කොලේ තට්ටු වේලනවා ඒකට තමයි අර බත් බෙදලා. ඒකට මුළු ගමම එනවා. ආවලා ගෙදර දාන්නේ කිව්වොත් මෙහෙ නෙවෙයි උඩ දුම්බර දිහා හිටන් කට්ටිය එනවා. ඒ තරහ ඒකට ආසයි කරා. එයාලා ඉතින් කාලේ ගිහලා ඉවරලා අපි කැවුම් ගෙඩියක පොතලා දෙනවා අරගෙන. උලංගේ වලට බත් ටිකක් පොතලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් බුලත් ඒ දානේ අනුභව කරලා ඉවරලා බුලත් පිටකුත් කාලා ඉතින් අපි වැඳලා අපි යනවා කියලා යනවා. එච්චරයි. මේ හොඳ ගතිකුණ තියෙන්නේ මේ විදිහට තමයි අවසානයේ වැඳලා යන්නේ මිනිස්සු. අපි යනවා කියන්නේ.